මේ යූග්‍රීන් ලගේ ergonomic mouse pad එක ඇත්තටම අපි ගන්න එක වටිනවද? මේක ඇත්තටම හෙන ලොකු ගානක්ද? ඒ වගේම වෙන අර නිකන් normal mouse pad එකක් අතර ප්‍රශ්නයක් නැද්ද? මේකේ quality එක කොහොමද? අපි ටක් ගාලා බලමු. ඉතින් මුලින්ම පොඩ්ඩක් unbox කරලා ඉමු අපි. ඉතින් ඇතුලේ නම් ආයෙ වෙන මොකුත් නැහැ. මෙන්න මේක තමයි mouse pad එක. ඇත්තටම මාත් first time තමයි මේ mouse pad එක unbox කරලා බැලුවේ. මේක නම් ඇත්තටම පට්ටම quality එකක් තියෙනවා. මේක Basis Line mouse pad එක. ඉතින් ඔයාලා දැකලා ඇති සාමාන්‍ය mouse pad එකක් කියවම මෙන්න මේ thickness එක තමයි තියෙන්නේ. හරියටම thickness එක නම් මතක නැහැ description එකේ බලන්න ඕනේ. ඒ වගේම මේ wrist එකේ තියෙන wrist pad එකත් හොඳ comfortable විදිහට හදලා තියෙනවා. ඇත්තට මම නම් හිතුවේ මේක මෙච්චර quality එකක් තියෙයි කියලා. Ugreen කියලා මෙතනින් label කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති නිකන් thickness එක. දැන් Basis එකේ මේකේ නිකන් thickness එක බලන්න. පේනවද දන්නේ නැහැ. මේක අර Ugreen වුණා කියලා එහෙම ලොකු price එකකුත් නැහැ. සාමාන්‍ය අර normal mouse pad එක රෙඩි ටිකක් ගණන් වැඩි එච්චරයි. Pros and cons ගත්තොත් මේක පොඩි වැඩි ඉද නෑ නේද? මගේ අත ලොකු වැඩි scene එකක් තියෙන්නේ. නැත්තම් අර සාමාන්‍යයෙන් මේ හොඳට යූස් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔයාලට මේක මදි නම් හැබැයි අර ලොකු Ugreen mouse pad එකක් තියෙනවා. අන්න ඒ වගේ එකක් තමයි ගන්න වෙන්නේ. ඉතින් මේකට ergonomic වෙන්න හේතුව තමයි එන්න මේ කෑල්ල. මේක අර අපිට හොඳට wrist එකට support එකක් විදිහට යූස් කරන්න පුළුවන්. ඒතකොට අර wrist එකේ pain එක ගොඩක් එන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ wrist pain එකක් කරනවා නම් ඇත්තට මේ product එකත් හොඳයි. ඒ වගේම ඔයා නිකන් අර ergonomic mouse එකක් නෙවෙයි නම් යූස් කරන්න මම recommend කරනවා ergonomic mouse එකකටත් මාරු වෙන්න කියලා. මොකද එතකොටත් අර අපිට long term වුණත් අපි ගොඩාක් computer එකත් එක්ක වැඩ කරද්දී එන wrist pain එක නැති වෙනවා. මොකද සමහරකට දැන් වාගේ wrist pain එකක් එන්නේ නැත්නම් ඒත් ඉතින් අපි ergonomic products use කරන්නේ නැත්නම් කාලෙකදී wrist pain එකක් එනවා. ඉතින් එතකොට ඒක හොඳ කරනවට වැඩිය හොඳයි දැන් මේ ඉඳලා අපි ergonomic products වලට move වෙන එක. ඉතින් ඔයාලා මේ mouse pads වල prices check කරන්න ඕන මම technology.lk website එක check කරන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ mouse pad එක ඇත්තටම ඇතිද මදිද? ඒ වගේ මේ quality එක කොහොමද? ඔයාලගේ opinion එකත් comment එකක් දාන්න. මොකද ඒක අලුතෙන් mouse pad එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි.